Hi guys, ඔන්න අද අපි හයික් එකක් ඇවිල්ලා ඉන්නවා නමුණුකුල යන තමයි අද ලෑස්ති වෙලා ඉන්නේ. තාම හයික් එක පටන් ගන්න දෙයක් ගියේ නෑ. අපි තාම පාරේ ඉන්නේ. ඉතින් තාම කට්ටිය ලෑස්ති වෙනවා. ඔල්ල සෙට් එකකින් ඉන්නවා ඉතින්. ඉතින් අපි වීඩියෝ එක පටන් ගත්ත තැන ඉඳන් උඩ පාරේ තමයි නමුණුකුල කන්දට යන්න එන්න තියෙන්නේ. මෙන්න මේ පාරේ. ඉතින් දැන් අපි උඩට යන ගමන් ඉන්නේ. මේ පැත්තවල තනිකරම තේ වතු තමයි තියෙන්නේ. මේ ගම්මානේ. මොන තේනවාද? අපි දැන් අර කියපු පාරේ ගොඩක් දුර ආවා. වැස්සා මේ වීඩියෝ කරගන්න බැරි වුණා හරියට. මීදුම් බාලා තියෙන්නේ දැන් පාරට. අර පැත්තේ පේනවාද? අපි කට්ටිය ඉස්සරහට යනවා. ඉතින් මේ වැස්සොත් තමයි පොඩ්ඩක් අවුල් යන්නේ. තව කිලෝමීටර් 7ක් වගේ දුරක් යන්න තියෙනවා. අපිට පල්ලෙහාම මොන කට්ටිය නම් කිය කිලෝමීටර් 7ක් දුරක් වගේ යන්න තියෙනවා කියලා තමයි. යන පාර දිගේ එළුවෝ ඉන්නවා. කන්ද මේ මෙහෙම තමයි මලා ගන්න පුළුවන්. දැන් නම් මීදුම වැහිලා තියෙන්නේ. අපි යන්න ඕනේ මෙන්න මේ පාර දිගේ උඩට. මේ සුන්දර මීදුමේ වැහිලා තියෙන නිම්නයේ තියෙන්නේ මේ මලේ නගරය. ඉතින් අද අපි හයික් එක පටන් ගන්න තැනට එද්දී ගොඩක් හවස් වුණා. 5:45 විතර දැන් ඇති වෙලාව. අපිට දැන් මෙතන ඉඳන් හයික් එක පටන් ගත්තොත් නමුණුකුල හන්ද උඩට යන්න ගොඩක් රෑ වෙනවා. ඉතින් අපිට ටෙන් ගහ ගන්න හැම පොඩි ප්‍රශ්න වගේක් එනවා. ඒකින්ද අද අපි මේ මෙතන හයික් එක පටන් ගන්න තැන තියෙන පොඩි හට් එක වගේ තැන නැවතිලා ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. අද නයිට් එක මෙතන අපි ඉන්නවා. ඊට පස්සේ උදෙන්ම හෙට හයික් එක පටන් ගන්නවා. අපි ආපහු නමුගුල කන්දකට යන්න. අවසර ගොන්න තේ එකක් හදාගන්න තමයි දැන් හදන්නේ අපි. මෙතන මාල් ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවද? එක පැත්තකින් පේන්නේ නමුණුකුල කන්ද. අනිත් පැත්තෙන් මේ මල්ලේ ගමස දේවත්ත පේනවා. සන්සෙට් එක දැන් මාර විදිහට ලස්සනට පේනවා මෙතෙන්ට. මේ මල්ලේ ගමට උඩින් මේ පැත්තෙන් නමුණුකුල අපිට හෙට හයික් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ පැත්තෙන් තියෙනවා ලස්සන view එකක් බලාගන්න පුළුවන්. මේ පැත්තෙන් දියල්ලක් ගලාගෙන යනවා. පුළුවන් නම් වෙලාවෙ මේ පැත්තට ගිහින් යමු. එන ගමන් හරි. හැබැයි හෙට උදෙන්ම නැගිටලා යන්න තියෙනවා හයික් එකට. නැත්නම් අපිට ආපහු යන්න පොඩි වෙලාවක් යනවනේ.
බලන්න මේ කඳු පන්තිය මා විදිහට ලස්සනට පේනවා. ඔයාලට මේ හරියෙන් පේනවද මේ සිග්නල් ටවර්ස් 1 2 3 4 5 6 7 සිග්නල් ටවර් 7ක් තියෙනවා. කොල්ලෝ දෙක දෙන්නේ හදන ගම. වතුරක දාමුනේ. වතුරේ දාමු. ඔකල නේ හොඳ වතුර එක. ඕක හොඳ එක. මම හොඳ එකද? ඔව්. කෑනේ බිරෝක. ඔව්. නා හොඳට දා. හොදි ඕන්නේ. හොදි ඉතින් දා. ආ නන්දා. නන්ද. චිකන් එක නම් දැන් හොඳට හැදීගෙන එන්නේ. මේ සුවඳක් තියෙනවා. ටික වෙලාවකින් බාන්න පුළුවන් මේ. කන්න තමයි තියෙන්නේ. Iya maru ya. Maru nih. Ini aku. Maru. අපි දැන් ටෙන්ට් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ නිදා ගන්න. අපි පොඩි කයියක් ගහ හිටියා. දැන් වෙලාව 10 මාට විතර ඇති. මානම සීතරයි එළියේ. එහෙනම් හෙට උදේ හම්බෙමු. හෙට උදේ ලොකු හයික් එකක් යන්න තියෙනවා. එහෙනම් ගිහින් එන්න. Hi, good morning. දැන් වෙලාව හරියටම උදේ 7යි. ඊ අපි රෑ කැම්ප් කරලා දැන් තමයි හයික් එක පටන් ගන්න යන්නේ. අපේ කට්ටිය 3 දෙනෙක් යනවා. එක්කෙනෙක් එතන ඉන්නවා අපේ බඩු ටික තියලා යන්නේ ඔක්කොම ටික උඩට ගෙනියන්නේ නැහැ. මොකද කාලේ වෙලා ප්‍රශ්නයක් වෙන හින්දා.
ඊ අපි රැවතිලා කැම්ප් කරේ මෙන්න මෙතන. ඊට පස්සේ මේ හට් එක ගාවින් තමයි උඩට එන්න ඕනේ. හයික් එක පටන් ගන්න තැන මේ පාර. මේ පාර දිගේ මෙහෙම උඩට ඇවිල්ලා මෙන්න මෙහෙම ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ මලේ ගම. ඕගොල්ලන් මේ නමුනුකුර නගින්න එනවනම් ස්ප්‍රින් වැලිය හරහා ඇවිල්ලා මේ මලේ ගමට ඇවිල්ලා මෙන්න මේ පාර දිගේ ඇවිත් තමයි අර අතන හට් එක තියෙන තැන හයික් එක පටන් ගන්න තැනට එන්න ඕනේ. ඉතින් අපි ඊ ආවේ මෙන්න මේ පැත්තෙන්. ඒ කියන්නේ අපි පස්සලට ඇවිල්ලා නමුනුකුර හරහා ඇවින් තමයි මෙන්න මේ පාරේ ඇවිත් මේ ගමට ඇවිල්ලා තමයි මේ පාරේ ආවේ. ඉතින් අපිට එන්න පරක්කුනේ යන් ඒ නිසා. කොහොම හරි දැන් අපි ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඉතින් අර පාරේ දිගටම ඇවිල්ලා මෙන්න මෙතනින් මේ කණ්ඩිය උඩින් උඩට තමයි යන්න තියෙන්නේ. දැන් අපි කට්ටිය උඩ නගිනවා. අතන අපි පෙන්නපු කණ්ඩිය නැගලා උඩට ආපුවාම මෙන්න මෙතන පල්ලෙන් තියෙනවා එළපාරක්. ඒ එළපාර දිගේ උඩට ආපුවාම මෙන්න මේ වගේ ගහක් ගැද වෙලා හැම තියෙනවා. මෙන්න මෙතන මෙන්න මේ වගේ එතනින් මෙන්න උඩ පාරේ යන්න තියෙන උඩට. මේක තුසේ ගස් වර්ගයක් දිගටම වැවිලා තියෙන්නේ. නැත්නම් ටර්පන්ටයින් ගස්. තනි කෙලින් හයික් එකක් තියෙන්නේ. මාරේ මුල් ටික නම් අනික අර වැහලා තියෙන හින්දා පස් තෙත වෙලා තියෙන මැටි සහිත පතක් තින්නේ ලෙස්සනවා. ෂේප් එකේ නගින්න ඕනේ. මෙන්න මේ හැරෙන් තමයි අපි අර පාර තියෙන්නේ. තව හයික් එකෙන් කාලක්වත් ගියේ නෑනේ. මෙතන දැනුවත් කරලා දාපන් මේ ගහ ගාවින් පාරවල් දෙකක් තියෙනවා. මේ ගහ ගාවින් පාරවල් දෙකක් තියෙනවා. මේක පාරක් මේ උඩ පාර. අපි යන්න ඕනේ මෙන්න මේ පාරේ. ටර්බන්ටයින් ගස් අස්සේ ලස්සනට ඉරිය ලියනවා. අපිට සන්රයිස් එක නම් ඉතින් බලා ගන්න බැරි වුණා උඩට ගිහිල්ලා. කොහොම හරි ගිහින් බලමු. අර සත්‍ය කොහොමද ගියා? මේ පැත්තේ නේ ගස් කපලා දාලා වගේ. එක දිගට තිබ්බ ටර්පන්ටයින් කලේ දැන් ඉවර වෙලා කැලේට යන්න යන්නේ. බලන්න මාරවුනි හරි බවක් තියෙන්නේ. කුරුල්ලන්ගේ රැහියන්ගේ සද්ද විතරයි යන්නේ. 아무තු උගුත් බවක් තියෙන්නේ. මේ කැලේ වාදී දෙයියෙක් ඉන්නවනම් ඒ කට්ටියෙන්ට අපි කිසිම කරදරයකින් තොරව ආරක්ෂාවෙන් ආපහු එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි කොල්ලන්ට දෙන්න.
ඉතින් මේ පැත්තේ තියෙන රෝස ගස්වල පාසි බැඳලා තියෙන්නේ. මේ අවුරුදු ගාණක් පරණයි. අමුතුම වයිබ් එකක් තියනවා නේද? අනිත් දෙන්න පල්ලෙනවා. ඒකම පිස්සාට ගිහින්. ඉස්සනවා. ගල්වල පාසි බැඳලා තියෙන්නේ. කකුල දීපු ගමන් ඉස්සලා යනවා. මාන පරිස්සමට ඉන්න ඕනේ. සෙහාන් මොකද තාත්තේ? අතේ මොකක් කරන්නේ? නිම්නා දවුලන්නේ නැහැ නේ. අවුලන්න. පොඩි බ්‍රේක් එකක් ගත්තා. වෙලාව කියනවා. මෙන්ඩොස් එකේම කාලා. පොඩ්ඩක්. හරි. ආලයි. කොහොම සෙට් නේ? උඩට ආපු බටපඳුරු තියෙන කැලෑව දැන් ඉවර වෙගෙන ඉන්නේ. ස්ටෙප් 100න් 100ට වගේ පොඩ්ඩක් නැවතිලා යන්නේ. එක දිගට නගින්න ගිය කොටක් අමාරුයි. මේ බටපඳුරු තියෙන කැලෑවකින් තමයි මෙච්චර වෙලා අපි ආවේ. නේ බයි බටපඳුරු. බටපඳුරු තියෙන කැලෑව වුණාම මෙන්න මේ වගේ හිස් තැනකට එන්නේ. මෙතනින් මේ පාරේ තමයි අපි යන්න ඉන්නේ. අපි හිතනවා මේ පාර හරි ඇති කියලා. ඉස්සරහට ගිහින් බලමු. බරි වෙලා වැරදුනොත් අහපො එන්න තමයි ඉන්නේ. පේනවාද? කට්ටිය කලින් ඇවිත් තියෙනවා. හැබැයි මෙන්න මේ වගේ වැඩ නම් අනුමත කරන්න බෑ. ආයුධ උපකරණ ගෙනාවට කමක් නැහැ. මේ සුන්දර පරිසරයට හානියක් කරන්න ඕනේ නැහැ. මල්ලේ දැක්කද මම අර මේ ටිපිටික් එකක් එහෙම දාලා තිබ්බා. හා. මම ඕකනේ අවුල ඉතින්. මේ ඉතින් බලන් ඉන්න හොඳට. සමහරක් ඒවා අල්ලලා දාන්නත් බෑ මම ජරාව දිනනවා. අපි ආවේ මෙන්න මේ පාරේ. මෙතනත් පාරවල් ගොඩක් තියෙනවා. මෙන්න මේ විදියට. ඉතින් අපි යන්න ඕනේ. මෙන්න මේ ඉස්සරහින් තියෙන මෙන්න මේ පාරේ. උඩ මග සලකුණක් තියෙනවා යන් පොඩ්ඩක් උඩට. මම පෙන්නන්න. ගාල් දෙවන්නේ වාක්‍ය කරලා ලොකු ගයි. මෙතන ගයිඩ් ගාලා තියෙනවා වාක්‍ය එක. මේ බලන්න. යමු ඉස්සරහට. පුලන් සද්ද එනවනේ. හන්දර ළඟයි දැන්. මොන දැන් අපි කැලෑවර කරලා උඩට ආවා.
දැන් නම් පීක් එකට ළඟයි. පරිසරය වෙනස් වුණා දැන්. කොහොමද view එක? පල්ලේ අප්ප මීදුම වැහිලා තියෙන්නේ. වත්තක් මැදින් එන්න තියෙන කැම්පින් කරන තැනට මේ තියෙන කැම්පින් කරන තැන මරුනේ මාර view එකක් තියෙන්නේ මෙතන පල්ලෙහා තියෙන්නේ මේ මලේ ගම අඩෝ මරුවා පොඩ්ඩක් බිස්කට් එකක් එහෙම කාලා මහන්සිය පොඩ්ඩක් කරගන්න උඩද මේ මචං සිවාඩෝ මේ අපි අර රෑවිලා කැම්ප් කරා නම් එහෙම අපි රෑවිලා කැම්ප් කරා නම් එහෙම උඩ බහුවදා උදේ නිකන් සෙට් වෙන්නේ නැහැ මේ එකට අමාරුයි ඉතින් මේ 9 පීක් එකවත් ලම්මුණුකොළ කියලා කියන්නේ මේ කන්දර තමයි. ඉතින් ලංකාවේ 12 වෙනි උසම කන්ද සහ ඌව පළාතේ තියෙන උසම කන්ද තමයි මේක. මාරම වෙනස්ම පරිසරයක් තියෙන්නේ. ඔක්කොම කුරු ගස් වලින් වැහිලා තියෙන්නේ. මහා රත් මල්, හීන් බෝවිටියා කියන ගස් තමයි ගොඩක්ම තියෙන්නේ මේ පැත්තේ. මේ වියන් වගේ ගස් අතවල කියපුවම මාර හේවන. මේ බං ලස්සන පාසි. ඔයාලට බලන්න පුළුවන් මේ සුදු වැල්ලක් තමයි ලම්මුණුකොළ පීක් එකේ තියෙන්නේ. මෙන්න මෙතන ලිඳක් තියෙනවා අපිට හම්බුණා. පොඩ්ඩක් සම්ප්‍රායි ගන්න. මේ ලම්මුණුකොළ කන්දට අධිපති ලෙස හඳුන්වන්නේ ඉන්දික දෙවියන්. ඉන්දක දෙවියන්. තියාගේ පිළිමයක් මෙතන තියලා තියෙනවා. ඒකට වන්දනාමාන එහෙම කරන්න පුළුවන්. Hi guys, එහෙනම් දැන් අපි vlog එක ඉවර කරන්න යන්නේ. මීදුම වැඩි වෙනවා මේ පැත්තේ. එහෙනම් අපි ගිහින් එන්න තව වීඩියෝ එකකින් ළඟදීම හමු වෙනවා. See you soon.